වත ඉඳම තුන්යම් නින්දක් මට නැතුවා තිස්සෙම මට රැවටෙනු කුමටද අහන්න මට හිතුණු අපි මේ ලෑස්ති වුණේ ගෙදරට බඩු අරගෙන යන්න. ලැබලු කුළු බඩු වර්ග ඊට පස්සේ පොල් තෙල් එහෙම මේ දේවල් අපි ගන්න වෙන වෙන තැන් තියෙනවා. ඉතින් ඒවට අමතරව තියෙන බඩු ටික තමයි අපි කීරිස් එකෙන් ගන්නෙ. සතියකට එක දවසක් එහෙමත් නැත්නම් සති දෙකකට එක දවසක් වගේ ඇවිල්ලා මේ විදිහට බඩු ටික අරගෙන යනවා. අපි දැන් ගෙදර ආවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ අද මොනවද අරගත්තේ කියලා. කීක්ස් එකේ තියෙන ඩෝනට් එක ගොඩක් රසයි. ඒකෙනුත් ගත්තා. බබාගේ සුවඳල් හාල් එක මේ පාන් එකක් ගත්තා. බබාගේ ෆෝමියුලා එක මේ හබල පෙති එක. ඊළඟට සෝයා මීට් ගත්තා. අපේ ගෙදරට සෝයා මීට් ගන්නේ නම් හරිම කලාතුරකින්. මොකද අපි තාත්තා කන්නේ නැති නිසා. ඊළඟට රයිස් නූඩල්ස් එකක් ගත්තා. මගේ බේකින් පවුඩර් එක ඉවර වෙලා නිසා ඒකිනුත් ගත්තා. ඊළඟට මයෝනිස් එකක් ගත්තා. මේ ඕට්ස් එක බබාගේ. ඉන්දියාප්ප පිටි පැකට් එකක් ගත්තා. ඉතින් මම මෙච්චර කාලෙකට ඉන්දියාප්ප හදලා තියෙන ගෙදර එකපාරයි. ඉතින් මේක ගත්තේ බබාට හදලා දෙන්න. ඊට පස්සේ කොකෝ පවුඩර් එකක්, බිස්කට් එකක්, ෆ්‍රෙෂ් මිල්ක් එකක් කැඩුවට පස්සේ දවස් 4කින් විතර ඉවර කරන්න ඕනේ නේ. ඉතින් හැමදාම අපේ ගෙදර ඉතුරු වෙනවා. නිසා මම පැකට් තමයි දැන් ගන්නෙ. චිකන් නගට්ස් එකක් ගත්තා. මේ සූප් පැකට් එක නම් මම පළවෙනි පාරට තමයි අරගත්තේ. ආප්ප පිටි පැකට් එකක් ගත්තා බබාට හදලා දෙන්න. මම හදයිද නම් දන්නේ නැහැ. ඉතින් මේක ගත්තා. මේ අපේ බබාට ගත්ත පළවෙනි බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි. මේ ෆේස් වොෂ් එක නම් මම පළවෙනි වතාවට ගත්තේ. ඒ නිසා පොඩි සයිස් එකෙන් තමයි ගත්තේ. ක්ලෝ ගාඩ් එකක් ගත්තා. ක්‍රීම් ක්‍රැකර් එකක්, බටර් එකක්, ඊළඟට මේ තියෙන ග්‍රීන් පීස් එකක්, රට ඉඳි, චීස්, ඊළඟට කොත්තුමි, මැගි. දැන් මම ඩෝනට් එකකුත් කන ගමන් මගේ කිරි එක බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අහසට සොඳුරුද සඳකේ තරම් කසකට සොඳුරුද මලකේ තරම් සයුරට සොඳුරුද රළකේ තරම් ඊතරම් මේරේ ඔබ මට නම්. දැන් අපි ගෙනාපු බඩු ටික නියමිත තැන් වලින් අහුරගමු. ඉස්සෙල්ලම මම ෆ්‍රිජ් එකට දාන්න ඕනි බඩු ටික ෆ්‍රිජ් එකෙන් දාගත්තා. ඊළඟට කබඩ් වලට දාන ටිකත් මේ විදිහට අහුරගත්තා. මේ කලින් ගෙනල්ලා ඉතුරු වෙච්ච දේවල් ටික උඩින්ම තියලා අලුතින් ගෙනාපු බඩු ටික කබඩ් වල ඇතුළට වෙන්න දාගත්තා. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙමු.